ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය ඔබ සියලු දෙනාටම ජේසුස් පිටයි. අපි අද දවසේදී ඔබ සමග යේසුස් වහන්සේගේ වචනේ කාරණා කීපයක් බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් ස්වාමීන් වහන්සේගේ වචනේ බිඳක් ඔබ සමග කියවන්න කැමතියි. අපි ගිය සති දෙකකට කලින් බැලුවා යේසුස් වහන්සේ කියන්නේ කවුද? අපි ඇයි මේ උන්වහන්සේව අනුගමනය කරන්න ඕනේ? ඒ වගේම යේසුස් වහන්සේ තුල තිබෙන විශේෂත්වය කුමක්ද කියලා අපි සොයා බැලුවා. අද දවසේදී මා ඔබ සමග කතා කරන්න කැමති විශේෂයෙන්ම යේසුස් වහන්සේට පුළුවන් අපේ රෝග වලට සුවයද, අපේ ප්‍රශ්න වලට විසඳුම්ද, ඒ වගේම අපි පෙර කතා කරාසේම ඔබේ පාපයට සමාව, ඔබ උන්වහන්සේව නාඳුන කෙනෙක් නම් උන්වහන්සේව ඔබ හඳුනාගද්දී ඔබේ ජීවිතේ වෙනස් වෙන කාරණාවල් මේ හැම දෙයක් ඔබට ඉගෙන ගන්න පුළුවන් යේසුස් වහන්සේ කවුද කියලා ඔබ රස බලන විට. ඒ නිසා අපි අද බලන්න යනවා ඔබ අරගෙන යන්න කැමති ශුද්ධ මාර්ගතුමාගේ සුභාරංචියේ දෙවලියවිල්ලේ අපි බයිබලයේ කියලා සඳහන් කරනවා. ශුද්ධ බයිබලයේ ශුද්ධ මාර්ගතුමාගේ සුභාරංචියේ දෙවනි පරිච්ඡේදයේ පළවෙනි වචනයේ සිට අපි දකිනවා මේ ස්ථානයේදී යේසුස් වහන්සේ වෙතට යම් රෝගියෙක්ව උසුලාගෙන එනවා. ඔබ මේ කාරණාව ගැන මනාකොට අවබෝධයෙන් සහ පැහැදිලිව මේක තේරුම් ගන්න මොකද්ද මේ පණිවිඩයේ තිබෙනා වූ අර්ථය කියලා. මෙතනදී බයිබලෙම කියවා සිටිනම් අංශභාග රෝගියෙකුට සුව කිරීම. අපි දකිනවා මේ සුවය ගැන සමාජය දකින ක්‍රමයක් තිබෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේව පිළි අරගෙන උන්වහන්සේගේ පසුපස යන අයවලුන් සුවේ සම්බන්ධව දකින ක්‍රමයක් තිබෙනවා. ඒ නිසාද අපි අහලා තියෙන බොහෝ දෙනෙක් කියනවා එහෙම සුව කරන්න පුළුවන්ද? එහෙම සුවයක් තිබෙනවද? එහෙම සුව වෙනවා නම් වෛද්‍යවරු මොකටද? වෛද්‍ය විද්‍යාව මොකටද? සෙනෙවන් තමයි එදත් ඔබට ප්‍රකාශ කරා. වෛද්‍ය විද්‍යාව කියන එක කවරදාකවත් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවද? මනුෂ්‍යයා කියන කෙනාව මේ ලෝකයට මැව්වේ අපි කතා කරන මේ දෙවියන් වහන්සේ. එතකොට උන්වහන්සේගේ ස්වරූපය මැව්වව මනුෂ්‍යව උන්වහන්සේ රැගෙන යද්දී වෛද්‍යවරයා කියන කෙනාට ප්‍රඥාව දුන්නේ අපි කතා කරන මේ දෙවියන් වහන්සේමයි. එතකොට මෙතනදී අපි දකිනවා මේ අංශභාග රෝගීෙක්ව සුව කිරීම සම්බන්ධව බයිබලයේ මොකද්ද කතා කරන්නේ කියලා අපි ටිකක් විග්‍රහාත්මකව බලමු. උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්නහුමට නැවත ඇතුළු කල උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචි විය. එවිට දොරකඩ ළඟ වත් ඉඩ නැති තරමට බොහෝ දෙනෙක් රැස් වූයේ. උන්වහන්සේ උන්ට වචනය කීසේක. ප්‍රේමවන්තය මෙතන කියනවා උන්වහන්සේ එතනට රැස් වෙනකොට පළමුවට උන්වහන්සේ ඉගැන්වුවේ දෙවියන් වහන්සේ කවුද? උන්වහන්සේගේ පුත්‍රයා කියන කෙනා මේ කතා කරන යේසුස් වහන්සේට මොනවද කරන්න පුළුවන් සහ ඔබ උන්වහන්සේව අදාහ ගන්න ඕනේ මොකටද කියන කාරණාව ගැන යේසුස් වහන්සේ මේ මිනිසයන්ට උගන්වන්න පටන් ගත්තා. මේ බලන්න මෙතනදී කියනවා එකල 4 දෙනෙකු විසින් උසුලන ලද අංශභාග රෝගියෙකු රැගෙන ඔහු උන්වහන්සේ වෙතට ආවෝය. දැන් අපි දකිනවා මේ මිනිසයන්ට සුවය අත්පත් කරගන්න බෙදුම් ළඟට ගියා, විවිධ ස්ථානවලට ගියා. නමුත් මේ අංශභාග රෝගියව සුව කරන්න කිසිවෙක්ට බැරි වුණා. හැබැයි ඔබ දන්නවද මේ මිනිස්සු 4 දෙනා ඔත්තිහානක මේ ලෙඩාව තබලා යේසුස් වහන්සේ වෙතට මේ ලෙඩාව අරගෙන එනකොට ලෙඩා කිසිම දෙයක් දන්නේ නැහැ. ලෙඩා අංශභාගයේ. ඔහු කිසිම දෙයක් දන්නේ නැහැ. බලන්න මෙතනදී කියනවා සමූහයා නිසා උන්වහන්සේ ළඟට එන්න නොහැකිව ඔහු උන්වහන්සේ සිටී තැනට සෙවිල්ල හැර පියස්ස කඩා අංශභාග රෝගියා ඔත්තිහානේ බැස්සුවෝය. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? දැන් මේ ලෙඩාව යේසුස් වහන්සේ වෙතට ගේන්න මොහොන්ට ඌමනාවක් තිබෙනවා. සෙනෙවන්තය ඔබටත් මේ වගේ උන්වහන්සේව දකින්න ඔබේ රෝගයට සුවය අත්පත් කරගන්න ගැටලු වලින් ප්‍රශ්න වලින් ඔබ පීඩිත වෙලා ඉද්දී ඔබට සුවයක් අත්පත් කිරීම අවශ්‍යද? එබැවින් ඔබ සුව වීමට අවශ්‍යද? ඔබේ ප්‍රශ්න විසඳ ගැනීමට අවශ්‍යද? සෙනෙවන්තය මේ මනුෂ්‍යයන් ළඟ තිබ්බා වූ උත්සාහය තමයි ඔත්තිහානින්න ලෙඩා කිසිවක් දන්නේ නැහැ. නමුත් මේ 4 දෙනා තුළ ලොකු විශ්වාසයක් තිබ්බා. කොහොම හරි යේසුස් වහන්සේ ඉන්න තැන ගොඩක් සෙනග ඉන්නවා. නමුත් මේ පියස්ස කඩලා යේසුස් වහන්සේ වෙතට මේ මිනිස්යාව අපි කොහොම හරි වහලේ ගලවලා හරි උන්වහන්සේ ළඟට මේ මිනිස්යාව තියමු කියන අර ඇදහිල්ල කියලා අපි කියනවා. අපි කියන විශ්වාසය කියලා. මේ විශ්වාසය මේ මිනිස්සු තුළ තිබ්බා.
ඒ නිසා බලන්න මෙතනදී කියනවා සෙනඟ වැඩි නිසා මේ ලෙඩාව කොහොම හරි උන්වහන්සේ ළඟට ගෙනියන්න ඕනේ කියන හොඳ චේතනාව මේ මිනිස්සු ළඟ තිබ්බා. සෙනඟන්ට අපි අදහලා තිබුණා බොහෝ මිනිස්සු කියනවා මේ සුව කරන්න එහෙම පුළුවන් නම් නුඹලගේ දෙවියන් වහන්සේට ආරෝග්‍ය ශාලාවල් අවශ්‍ය නැහැ. මොකටද ආරෝග්‍ය ශාලාවල්? මොකටද වෛද්‍යවරු? සෙනෙවන්තය මම ඔබට කියන්නම්. වෛද්‍යවරුන්ටත් බැරි වෙන පැයක් එනවා. ඔවුන් උත්සාහ කරලා ඔවුන්ට අමාරුයි කියන පැයකදී සුවය දෙන්න පුළුවන් තැනන් වහන්සේ යේසුස් වහන්සේ විතරයි. ඒ නිසා අපි විශ්වාස කරොත් පමණයි අපිට මේ මහිමය දකින්න පුළුවන්. ඒ නිසා අද ඔත්තිහානේ ඉන්න ලෙඩාට විශ්වාස කරන්න අමාරු. ඒකට හේතුව තමයි ඔහු අවසාන මොහොතේ සිටින කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද යේසුස් වහන්සේ ළඟට ඔබ කෙනෙක්ව එක්කගෙන යනකොට ඔබේ තිබෙන විශ්වාසය, ඔබේ ඇදහිල්ල දැකලා උන්වහන්සේට පුළුවන් ඒ ලෙඩාගේ රෝගය එහෙම නැත්නම් ඒ ලෙඩාගේ ප්‍රශ්නයට විසඳුමක් උන්වහන්සේට දෙන්න පුළුවන්. මේ බලන්න මෙතනදී කියනවා රෝගියා ඔත්තිහානේ බැස්සුවයි. යේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය නුඹේ පව් කමා කරන ලදයි අංශභාග රෝගියාට කීසක. මොකද්ද මේ කියන්නේ? පුත්‍රය නුඹේ පව් කමා කරන ලදයි. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් කොහොමද උන්වහන්සේ මේ එකපාර කියන්නේ? මිනිස්සු කැළඹෙන්න පටන් ගත්තා. මේ පව්කාර මිනිස්සයා, මේ රෝගී මිනිස්සයා කොහොමද මේ යේසුස් වහන්සේ කියන කෙනාට පාපයට සමාව දෙන්න පුළුවන් කියලා මොහොල් තුල යම් කැළඹීමක්. ඒතකොට ඒ වෙලාවේදී එතනට මිනිස්සු විනිශ්චය කරන්න පටන් ගන්නවා. මේ යේසුස් වහන්සේට මේවා කරන්න පුළුවන්ද? මේ කොහොමද මේ මොකද්ද මේ කියන්නේ? මේ මිනිහාගේ පාපේ කොහොමද සමාව දෙන්නේ? මම ඔබට කියන්නම්. අද ඔබේ ජීවිතේ අද ඔබ රෝගියෙක් වෙලා තිබෙනවා නම්, ඔබ විසඳන්න බැරි මහා ප්‍රශ්නයක සිටිනවා නම්, ඔබ හිතනටත් වඩා ඔබ වයසට කලින් ඔබේ ශරීරයට ඔබ හිතන්නේ නැති භයංකාර රෝග වලින් ඔබ පීඩිත වෙලා ඉන්න කෙනෙක් නම්, සෙනෙවන්තේ ඔබ තුල මා තුල යම් පාපයක් තිබෙනවා. එනිසා යේසුස් වහන්සේ පළමු කොට අත තියලා සුවය දෙන්න කලින් කිව්වා ඔබේ පාපයට සමාව අවශ්‍යයි. ප්‍රේමවන්තේ අද මේ පණිවිඩය ඇසෙද්දී ඔබ ඔබේ ජීවිතයේ මොහොතක් ඔබ අතුලාන්තය ඔබ විමසලා බලන්න. මම ඔබට කියන්නම් ඔබ ඕනෑම ආගමක කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ක්‍රිස්තියානි කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම ආගමකට අයත් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අද මේ ඇසෙන පණිවිඩය ඔබ තේරුම් ගන්න ඔබේ ජීවිතේ යම් පාපයක් තිබෙනවා නම් සෙනෙහවන්තේ ඒකට සමාව අවශ්‍යයි. අනිවාර්යයෙන් ඒකට සමාව අවශ්‍යයි. මම ඔබට කියන්න මිනිස්සෙක් ළඟ මේ සබාව ඔබට ගන්න බෑ. යේසුස් වහන්සේ පමණයි ස්වර්ගයේ පියාණන් වහන්සේ වෙතට යන්න පුළුවන් එකම මාර්ගය යේසුස් වහන්සේ විතරයි. මේ බලන්න මේ රෝගියාට උන්වහන්සේ කෙනෙහිම කියනවා නුඹේ පාපය නුඹට සමා කරන ලද්දේ. දැන් මෙතනදී ඊළඟට කියනවා ඒත් එතන ඉඳගෙන උන් ලියන්නන්ගේ සමහරෙක් මොහු මෙසේ කතා කරන්නේ මක් නිසාද? මොහු දෙවියන් වහන්සේට අපහාස කරයි. එක්කෙනෙකුට එනම් දෙවියන් වහන්සේට මිස පව්කමා කරන්න කාට පුළුවන්දයි තමුන්ගේ සිත් වලින් කල්පනා කරගත්තොය. ඔව් තමුන් තුල මෙසේ කල්පනා කළ බව යේසුස් වහන්සේ තමන්ගේ ආත්මයෙන් එක්කෙනෙහිම දැන ඔවුන්ට කියනසේක් නුඹලා කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනා කරේවේද? අංශභාග රෝගියාට නුඹේ පව්කමා කරලදයි කීමෙනුත් නැගිට නුඹේ යහන රැගෙන ඵලයන්යි කියමනුත් වඩා පහසු කෝකද? නමුත් පොළවේ පව් කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුඹලා විසින් දැනගන්නා පිණිසේ කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට නැගිට නුඹේ යහන රැගෙන ගෙදර ඵලයන්යි ඔහුට කියමින් කීසේක. ඔව් නැගිට එකෙනෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියේ පිටත්ව ගියෝය. ඒ නිසා සියල්ලෝම විශ්මපත් වී මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමි කියා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. බලන්න මෙතනදී දැන් උන්වහන්සේ අහනවා මේ මිනිස්සුන්ගෙන් උඹලා හිතන්නේ මොකද්ද? ඒ මිනිස්යාට මම මොකද්ද කියන්න ඕන කියලා නුඹලා හිතන්නේ? උන්වහන්සේ කිව්වා නුඹේ පාපයෙන් ඔබට කමා කරලා ලද්දයි. මෙතන එහාට නුඹ පව් කරන්න එපා. වැරදි දේවල් කරන්න එපා. හැබැයි උඹ ළඟ යම් පාපයක් තිබ්බා. නුඹේ ශරීරයට රෝගයක් ආවා. ඔබ අංශභාග රෝගියෙක් වුණා. මම නුඹට කියනවා නුඹේ පාපයට සමාව. දැන් නුඹ නැගිටලා උඹේ යහන අරගෙන නුඹේ ගෙදරට ඵලයන්. මොකද සිතන්නේ? අවුරුදු ගාණක් මෙබඳු රෝගියෙක්ව සිටිය මිනිසයාට එක නිමේෂයෙන් හොට සුවය අත්පත් කරගද්දී අවට හිටපු මිනිස්සු ඔක්කොම විශ්වපත් වෙන්න පටන් ගත්තා. මොකද්ද මේ උනේ? කොහොමද? කවුද මේ දෙවියන් වහන්සේ? මේ දෙවියන් වහන්සේට මෙච්චර බලයක් තිබෙනවද? මේ අපි කතා කරන යේසුස් වහන්සේට මෙච්චර දේවල් කරන්න පුළුවන්ද? මම ඔබට කියන්නම්. ඔබ උන්වහන්සේ කවුද කියලා රස බලා දැනගන්න. ඒ නිසා අද බොහෝ දෙනෙක් රෝග සුව කරනවා කියලා ගොඩාක් කාරණා වලට පෙළඹිලා තිබෙනවා. සෙනෙහවන්තය මම ඔබට කියන්න රෝග සුව වීම අවශ්‍යයි. හැබැයි මේ හැම දේ අතරම ඔබ දැනගන්න ඕනේ යේසුස් වහන්සේ කවුද කියන එක. ඒ නිසා මේ බලන්න මේ ඊටමත් කෙටි පණිවිඩයක් ඔබත් එක්ක මේ දවසේදී බෙදා ගන්න. ඒ වගේම ඔබට මම කියන්න කැමතියි. ඔබේ ඕනෑම යාච්ඡා ඉල්ලීම
ඔබට තිබෙන ඕනෑම ප්‍රශ්නයක් අපි වෙතට ඔබ යොමු කරන්න. WhatsApp අංකය ඔබ වෙතට අපි යොමු කරන්න. ඔබට පුළුවන් ඕනෑම වෙලාවක ඔබේ ප්‍රශ්නය ගැන අපිත් එක්ක සාකච්ඡා කරලා අපි ඉන්නවා ඔබ වෙනුවෙන් ඔබට විසඳා ගන්න බැරි ප්‍රශ්නයක්ද උන්වහන්සේ ඉන්නවා ඔබ උදෙසා ඒක විසඳලා දෙන්න. හැබැයි එක දෙයක්, එක කොන්දේසියක් මත සෙනෙවන්තය. ඔබ විශ්වාස නොකර, ඔබේ හදවත ඔබ විවෘත නොකර, ඔබ ඇඟිල්ල දික් කරන්න බෑ කාටවත්. ඔබ කියන්න ඕනි ස්වාමිනී මම ඔබ විශ්වාස කරනවා. අද මට විශ්වාසය ඔබ වහන්සේට මේක කරන්න පුළුවන් කියලා. එදා බලන්න මේ බයිබලයේ කියනවා අංශභාග රෝගියා කිසිවක් දන්නේ නැහැ. ඔත්තිහානේ පිට ඉද්දි 4 දිනක් උසුලා ගන්නවා. ඔබ කල්පනා කරන්න මේ 4 දෙනා 4 පැත්තට ඇද්දනම් එක්කෙනෙක් කිව්වනම් සෙනග වැඩි අද මේක කරන්න බෑ අපි යමු. තව කෙනෙක් කිව්වනම් පිස්සුද පියස්ස ගලවන්න පුළුවන්ද අපිට ඒවා කරන්න බෑ. මේවා ගැටලු අපි හැරිලා යමු කියලා කවුරුත් කිව්වේ නැහැ. 4 දෙනාගේ හදවතේ තිබ්බ එකම යෝජනා මොකක්ද දන්නවද? අද මේ මිනිස්සයා සුව වෙන්න ඕනේ. එහෙනම් ඔබ දේව මෙහෙකට යනවද? ඔබ දෙවියන් වහන්සේ ළඟට එනවද? ඔබ දෙවියන් වහන්සේ දකින්න කැමතිද? ඔබ එන්න ඕනේ සෙනෙවන්තේ විශ්වාසයේ මත. ඔබ දෙවියන් වහන්සේට අභියෝග කරන්න බෑ. කවදාවත් ඔබ අභියෝග කරන්න එපා. ඔබට උත්තරයක් ලැබෙන්නේ. ඔබ යටහත් හදවතකින් යන්න ඕනේ. ඔබ උන්වහන්සේට කියන්න ඕනේ ස්වාමිනී මම පව්කාර මිනිස්සෙක්. මගේ අතේ වැරදි තිබෙනවා. නමුත් ඔබට පුළුවන් නේද මට සමාව දෙන්න? මාව ගලවන්න ඔබ වහන්සේට පුළුවන් නේද කියලා ඔබ අනිවාර්යෙන් එහෙම ඇදහිල්ලක් සහ විශ්වාසයක් යටහත්කමක් ඔබ තුළ තිබුණොත් පමණයි යේසුස් වහන්සේට පුළුවන් ඔබ සුව කරන්න. ඒ නිසා මම අද දවසේදී ඔබත් එක්ක බෙදාගත් ඉතාමත් කෙටි පණිවිඩයක්. මේ පණිවිඩය තුළ ඔබ විශ්වාස කරනවා නම් ඔබේ ජීවිතයටත් යේසුස් වහන්සේ අවශ්‍යයි කියලා අවස්ථාව තිබෙනවා. ඔබට යේසුස් වහන්සේ පිළිගන්න. ඔබ ඉන්න තැන දන ගහලා කියන්න ස්වාමිනී මම දුර්වල මිනිස්සෙක්. මට සමාව දෙන්න. මගේ අඩුපාඩු දහසක් ඇති. මගේ වැරදි ඇති. නමුත් ඔබ වහන්සේ මන් නිසා නේද කුරුසයේගේ ජීවිතය දුන්නේ. අද මම රෝගී වෙලා ඉන්නවා. අද වෛද්‍යවරු මාව අතහැරලා දාලා. මගේ පවුල් වල ප්‍රශ්න ආර්ථිකේ කඩාන වැටිලා. මට කවුරුත් නැහැ. ඔබට පුළුවන් ද මට සුවය දෙන්න. ඔබට පුළුවන් ද මාව දේශා යමක් කරන්න සෙනෙවන්තය. ඔබ ඉන්න තැන ඉඳලා ඔබ විශ්වාසයෙන් ඔබ දන්න වචන වලින් යේසුස් වහන්සේට වචන දෙකක් කතා කරලා කියන්නේ ස්වාමිනී මම මෙහිය මට උදව් කරන්න. මට අනුකම්පා කරන්න. මම අසරණ වෙලා කවුරුත් මට නැහැ. ඔබට පුළුවන් ද මට උදව් කරන්න. ඔබ එහෙම යාචනා කරොත් ඔබ දෙවියන් වහන්සේට පුළුවන් ඔබේ ජීවිතේ බලවත් දෙයක් කරන්න. ඒ සම ඔබට කියන්න ඔබ තුළ තිබෙන්න ඕනේ විශ්වාසය පමණයි. එදා අංශභාග රෝගියාව උසුලාගෙන එද්දි මිනිස්සු දොස් කියන්න පටන් ගත්ත සුවේ ලැබුණාට පස්සේ හැබැයි සුවේ ලැබිලා ඔත්තිහාන අරගෙන ඔහු ගෙදරට ඇද්දි මිනිස්සු විශ්මයටපත් වෙන්න පටන් ගත්තා. මොකද්ද මේ වුනේ? මොකද්ද මේ වුනේ? මෙච්චර සෙනගෙද්දි ඇයි යේසුස් වහන්සේ මේ අංශභාග රෝගියාව සුව කරේ? ඔබ දන්නවද? එදා කැඳවීම තිබ්බේ මේ මිනිහයාට ආපු හැමෝටම වඩා මේ අංශභාග රෝගියාව ගෙන ආපු මිනිසු තුල ලොකු ඇදහිල්ලක් ලොකු විශ්වාසයක් තිබුණා. උන්වහන්සේ කිව්වා නුඹලාගේ ඇදහිල්ල දැකලා මම මේ දේ කරන්න යනවා කියලා. එහෙනම් මම ඔබට කියනවා මම නැවත කියනවා යේසුස් වහන්සේ ළඟට යන මනුෂ්‍යයට අභියෝග කරන්න බෑ. උන්වහන්සේ ළඟට යන මනුෂ්‍යයා යන්න ඕනේ කීකරුකමෙන් යටහත්කමෙන් තමන්ගේ සිත කුඩා දරුවෙක් වගේ තබාගෙන උන්වහන්සේ ළඟට ගියොත් විතරයි උන්වහන්සේ ඔබට උත්තර දෙන්නේ. ඒ නිසා මේ කිව්වා පණිවිඩය තුල ඔබ අංශභාග රෝගියාට සුවය ගැන සිතලා බලන්න. යේසුස් වහන්සේ ඔහු ගැන උන්වහන්සේ විනිශ්චය කරන්නගෙන ඔබ පව්කාරයෙක් ඔබ මෙච්චර පව් කර අච්චර පව් කර අද මා දැක තිබෙනවා. දෙවියන් වහන්සේ ළඟට මිනිස්සු යන්න හරි බයයි. තමන්ගේ හිත නිතරම තමන්ට දොස් කියන මම මෙහෙම කරා අරම කරා මම මෙච්චර දේවල් කරා මට සමාව දෙද නැහැ සනියවන්තේ. ඔබට සමාව තිබෙනවා. ඔබ උන්වහන්සේ ළඟට යන්න ඔබේ පාපයට සමාව උන්වහන්සේ ළඟ තිබෙනවා. විසඳන්න බැරි ප්‍රශ්න වලට විසඳුම උන්වහන්සේ ළඟ තිබෙනවා. ඒ නිසා ඔබ දන්නවද මනුෂ්‍යයන්ට කරන්න බැරි බොහෝ දේ මනුෂ්‍යව අතහැරලා දායි. නමුත් උන්වහන්සේ අපි කතා කරන මේ යේසුස් වහන්සේ ඔබ කවදාවත් අතාරින්නේ නැහැ. ඔබේ ජීවිතයට දෙවියන් වහන්සේ සමාදානය දෙයි. ඔබේ ජීවිතයේ ප්‍රශ්න උන්වහන්සේ විසඳයි. විසඳන්න බැරි ප්‍රශ්න වලින් ඔබ පෙළඹෙන කෙනෙක් නම් ඔබ සොයන්න එකම කෙනා යේසුස් වහන්සේ පමණයි. ඒ නිසා ඔබ සියලු දෙනාට මේ දවස ගැන සුබ ප්‍රාර්ථනා කරන ඔබේ සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු සම්පූර්ණ වෙන්න ඕනේ. ඔබ ඕනෑම ප්‍රශ්න ඔබේ ගැටලුවක් අපි වෙතට යොමු කරන්න උදක්ම ඔබ දේශා අපි යාචනා කරන්න සූදානම් ඉන්නවා. ඔබට දෙවියන් වහන්සේ උත්තර දෙයි. ඔබ සියලු දෙනාටම ජේසු පීඨයි.